මම බොහෝ කාලයක් තිස්සේ මේක සම්බන්ධයෙන් ගොඩක් පරීක්ෂණ කරා. එහෙම කරලා අවසානයේදී මම බොහෝ දේවල් හඳුනාගත්තා. ඒ හඳුනාගත්ත කාරණා දිහා බලපුවම මට පේනවා මෙතෙක් කල් අපි ඇත්තයි කියලා විශ්වාස කරගෙන හිටපු බොහෝ කාරණා ඇත්ත වශයෙන්ම ඒවා අසත්‍ය බව නැත්නම් බොරු බව. පාලි භාෂාව කියන එක අපි සලකලා බැලුවොත් ත්‍රිපිටකයක් තියෙන පාලි භාෂාවෙන්. ඒතකොට මේ පාලි භාෂාවෙන් මේ තියෙන ත්‍රිපිටකේ ගත්තාම ත්‍රිපිටකය කියන එක තමයි ලෝකේ පරණම දේ කියලා වලට විශ්වාසයක් සාමාන්‍ය ජනයා තුළ තියෙනවා. අපි බලාගෙන යනකොට අපිට පේනවා ඊට වැඩිය බොහෝ පුරාණයි සිංහල භාෂාව. ත්‍රිපිටකය කියන එක නැත්තම් පාලි භාෂාව ඒ තරම් පුරාණ කාලයකට දිවෙන එකක් නෙවෙයි කියලා අපිට දැන් පේනවා. පාලි භාෂාව සම්බන්ධයෙන් අපි ළඟ විශාල වැරදි ආකල්පයක් තියෙනවා. පාලි තමයි මුල් දේ. ඒකෙන් තමයි භාෂාවක් හැදුනේ කියලා. මූල භාෂා සංකල්පය කියලා එකක් ඉස්සර පැවතුණා. මේ මූල භාෂා සංකල්පය කියන එක පටන් ගත්තේ විල්හෙල්ම් ගයිගර් සහ මහාචාර්ය සෙන්රත් පරණවිතාන කියන දෙන්න. මේගොල්ල නිර්මාණය කරා ලංකාවේ සිංහල භාෂාව නැත්තම් හෙළබස හුදු හෙළබස කියලාත් කියන්න පුළුවන්. මේ හුදු හෙළබස කියන එක නිර්මාණය වුණේ මූල භාෂා දෙකකින් කියලා කියනවා. මේ මූල භාෂා දෙක විදිහට මේගොල්ලෝ සලකන්නේ සංස්කෘත සහ පාලි. පරණවිතානයන් මේක ගැන කතා කරනකොට ගයිගර් කතා කරනකොට සංස්කෘත වචනයයි පාලි වචනයයි මේගොල්ලෝ නිතරම යෙදුවා. අපේ සිංහල වචනයක් කොහේ හරි තැනක තියනවාද? ඒ තියෙන වචනය හැදුන හැටි මේගොල්ලෝ දැක්වීම සඳහා හැමතිස්සෙම මේගොල්ලෝ පාවිච්චි කරා සංස්කෘත වචනයත් එතෙන්ට දානවා පාලි වචනයත් දානවා. ඒ දෙකම දාලා යා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දෙකෙන් තමයි සිංහල භාෂාව නැත්තම් අපේ හුදු හෙළබස නිර්මාණය වෙලා තිබුණේ කියන්නේ. ඒ කියන්නේ සංස්කෘත සහ පාලි කියන වචන දෙක. ඒගොල්ලෝ නිතරම පාවිච්චි කරා. ඒක පාවිච්චි කරේ හුදු හෙළ වචනය ඊට වැඩියේ අලුත් කියන එක බව පෙන්වන්නයි මූල භාෂා දෙකෙන් තමයි සිංහල භාෂාව නිර්මාණය වුණේ කියලා ඒගොල්ලන්ට කියන්න උවමනාව තිබුණ නිසා තමයි එම කරේ. නමුත් ඕක කොහොම වුණාට දිගින් දිගටම මම මේක පරීක්ෂණ කරගෙන ගියා. ඒ පරීක්ෂණ කරගෙන යනකොට මට තේරෙන්න පටන් ගත්තා මේක මහා පුදුමාකාර දේවල් ටිකක් අපි කවදාවත් දන්නේ නැති දේවල් ටිකක් මේක හරහා මට පේන්න පටන් ගත්තා. උදාහරණයක් විදිහට කියනවා නම් අපි ළඟ තියෙන වචනයක් කඳ කියලා. ඒතර මේ කඳ කියන වචනය ඇවිල්ලා තියෙන්නේ ස්කන්ධ කියන එකෙන් තමයි කියන්නේ. ස්කන්ධ කුමාර කියලා කියනවා. කඳ කුමරු කියලා කියනවා. එතකොට ස්කන්ධ පංචකයට අපි කියනවා පංචස්කන්ධය කියලා. එතකොට මේ පංචස්කන්ධය නැත්නම් ඒකත් පස්කන්ධ. එතකොට දැන් මේ කඳ කියන වචනේ ස්කන්ධය කියන එකෙන් ඇවිල්ලා තියෙනවා කියලා තමයි අපිට උගන්වලා තියෙන්නේ සංස්කෘත හරහා. ස්කන්ධය කියන එකෙන් තමයි කඳ හැදුනේ කියලා. නමුත් අපිට දැන් මේ කඳ කියන එක දිහා බලපුවාම මේ කඳ කියන එකෙන් ස්කන්ධය කියන එක හැදිලා තියෙනවා. ඒ හැදිලා තිබුණට ස්කන්ධය කියන අර්ථයෙන් මේ කඳ කියන එක වර නැගින්නේ නැහැ. සමහර ඒවා වර නැගින්නේ නැහැ. සමහර ඒවා වර නැගිනවා. වර නැගින්නේ මොකද වර නොනැගින්නේ මොකද කියන එකත් තව ප්‍රශ්නයක්. මොකක් හරි එකක් වර නැගිනවා කියන එකෙන් අදහස් කරන්නේ ඒකේ විවිධාකාර තව අනුරූප පවතිනවා කියන එක. අපි දැන් නිය කියලා කියනවා නම් ඊට පස්සේ ඒකේ නිය කියනවා ඊට පස්සේ නියෙන් කියනවා ඊට පස්සේ නියට කියනවා නිය කෙරෙහි ඔය ආදි වශයෙන් විවිධාකාර විදිහට මේක වර නැගින්න පටන් ගන්නවා. එතකොට ආන්ගේ වර නැගීම එක පැත්තක් තියෙන අතර තව පැත්තක තියෙනවා මොකවම්ම වර නැගින්නේ නැති වචන ටික. දැන් උදාහරණයක් විදිහට මම අර ඉස්සල්ලා ගත්ත සිංහල භාෂාවේ තියෙන කඳ කියන එක අපි දැන් මොකක් හරි එකට ස්කන්ධයෙන් භාගය කියනකොට අපි කියන්නේ කඳෙන් භාගය කියලා. ස්කන්ධයේ දෙගුණය කියලා කියනකොට අපි කියන්නේ කඳේ දෙගුණය කියලා. ඒක කඳ කියලා කීවට ස්කන්ධය කියන එක වර නැගින්නේ නැහැ. කඳ කියන ඔය අපිට දීලා තියෙන වචනේ ස්කන්ධය කියන එක හැදුනේ කඳින් කියලා කියන ඒ වචනේ අරගෙන බලපුවම කඳ කියන වචනේ අරන් බලපුවම මේක වර නැගින්නේ නැහැ ගල් ගෙඩිය වගේ තිබුණ තැනමයි තියෙන්නේ. කඳ කියන එක වර නැගිනවා. ඇත්තටම වර නැගෙන තැනක් තියෙනවා. ඒ කාරණේ තමයි දැන් කඳින් කඳට කඳකින් කඳකට ඔය ආදි වශයෙන් මේක වර නැගිනවා. මේ වර නැගින එකකුත් තියෙනවා වර නැගින්නේ නැති කඳකුත් තියෙනවා. දැන් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. වර නැගින්නේ නැති කඳ මොකද්ද? වර නැගින කඳ මොකක්ද? එතන මේ වර නැගින්නේ නැති කඳ කොහෙන්ද හැදුනේ? කෙටියෙන්ම කිව්වොත් අපිට කියන්න පුළුවන් වර නැගීම යනු පරිණාමයයි. පරිණාමය යනු ඉතිහාසයයි. ඕක තමයි උත්තරේ. මුළු තියරි එකම කොට නැගිලා තියෙන ඕක මත. මොකක් හරි එකක පරිණාමය, කන්ජුගේෂන් නැත්තම් අපි වර නැගීම කියලා කියන්නේ එක වචනයකින් තව වචනයක් හැදෙනවා, එකකින් තවත් වචනයක් හැදෙනවා. සමහර වචන තියෙන උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම කර කියන පදේ ගත්තොත් මේ කර කියන පදයෙන් අපේ රටේ වචන 200කට වැඩිය හැදිලා තියෙනවා. කර, කරනවා, කිරීම, කිරීමකින්, කිරීමකට, කල යුතු, කල පමණ ඔය ආදි වශයෙන් මේ කල කියන එකෙන් විතරක් 200කට වැඩිය වචන හැදිලා තියෙනවා. මේක ලෝකේ කිසිම රටක හැදිලා නැහැ. මොන රටකවත් කවදාවත් 200ක් තියා 50ක්වත් හැදිලා නැහැ. ඉංග්‍රීසි භාෂාවේ 50ක්වත් නැහැ. දෙමළ භාෂාවේ ටිකක් වැඩිපුර තියෙනවා. නමුත් සිංහල භාෂාවේ මේක සම්බන්ධයෙන් 200කට වැඩිය තියෙනවා.
දෙමළ භාෂාවේ තියෙන 27ක් 28ක් 30ක් ඔය වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා. ලෝකයේ එහෙම වෙන්නේ කොහොමද? එක රටක වචන 200ක් හැදින්නත් තව රටක වචන 20ක් හැදින්නත් හේතුව මොකක්ද? මෙන්න මේකට තමයි අපි කියන්නේ භාෂාවේදී වචන හැදීම. එක තැනක 200ක් හැදිලා තියෙනවා තව තැනක 25ක් 30ක් 50ක් හැදිලා තියෙනවා. මෙහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා. හේතුව තමයි කාලාන්තරයක් තිස්සේ නැත්නම් ඊටාම ආදි අනාදිමත් කාලයක් තිස්සේ සිංහල මිනිසුන්ගේ ව්‍යවහාර භාෂාව ඇතුලේ මේක තිබුණා. ඒකින්ද තමයි මේක මෙච්චර ගුණනේ උනේ. ව්‍යවහාරයෙන් නැතුව තියෙනවා නම් ඒ තැන්වල ගුණනේ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යවහාරයේ තියෙන්නේ කියන්නේ ව්‍යවහාරයට මේ වචන 200ක් ඇතුළු වුණේ කොහෙන්ද? මේ වචන 200ක් කවදාවත් නොතිබුණ වචන 200ක් ඇතුළු වුණේ කොහෙන්ද? මේ ඇතුළු වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. සිංහල භාෂාව කියන එකේ සිංහල වචන. මේ සිංහල වචන ටිකෙන් තමයි මේක ඇතුළේ යන්නේ. ඒ කියන්නේ මිනිස්සු කතා කරන භාෂාව ඇතුළේ මේ 200ම තිබිලා තියෙනවා. ඒක නිසා අපිට පේනවා මේක තමයි භාෂාවේ පරිණාමය කියලා කියන්නේ. 1 2 3 4 ඔය ආදි වශයෙන් 200ක් දක්වා මේක පරිණාමය වෙලා එන්න ලොකු වෙලා තියෙනවා. මේක ඉබේ හිටි ගමන් හැදිච්ච එකක් නෙවෙයි. මේක කරන්න අවුරුදු 20 30000ක් කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා. දෙවෙනි එක තමයි සිංහල හෝඩිය. ඔයගොල්ලෝ දන්නවද මේ සිංහල හෝඩිය කියන එක වචන 945කට වැඩියෙන් තියෙනවා. ආයෙත් මම කියනවා. ලෝකේ කිසිම භාෂාවක අකුරු 945ට වැඩි කිසිම භාෂාවක් ලෝකේ නැහැ. මොන භාෂාව බැලුවත් මේක නැහැ. එහෙමනම් මේක කොහෙන්ද හැදුනේ? ඒක දැන් තව ප්‍රශ්නයක්. මේකත් මේ පරිණාමිකම සිද්ධියක්. ඇත්තටම කියනවා නම් භාෂාව වැරදිලා තියෙන්නේ අපේ රටේ විල්හෙල්ම් ගයිගර් පඬිවරයා. එතකොට මෙයා ජර්මන් ජාතික පඬිවරේ මහාචාර්ය සෙනරත් පරණවිතාන කියන දෙන්නා. මේ දෙන්නා තමා ඉස්සරෝම කිව්වේ සංස්කෘතය සහ පාලිය කියන භාෂා දෙකෙන් ඒ මූල භාෂා දෙකෙන් සිංහල භාෂාව හැදුනා කියලා. දැන් අපි තව එකක් උදාහරණයක් වශයෙන් ගත්තොත් භික්ෂු කියලා තියෙනවා වචනයක්. සංස්කෘත වචනයක්. පාලි වචනේ තියෙන්නේ භික්ඛු. අරක භික්ෂු මේක භික්ඛු අපේ වචනේ බික්. මේ බික් කියන එකේ ඒක වචනේ නෑ. බික් කියන එක මොකද්ද ඒක වචනේ? බික් කියන්නේ මොකද්ද? බික් කියන්නේ භික්ෂුවකට එක්කෙනෙකුට කියන එකක්ද නෑ. දෙන්නෙකුට කියන එකක්ද? ඒකත් නෑ. ඒකත් හරියට දන්නේ. එතකොට මේකෙන් අපිට පේනවා මේක ඇතුලේ ඒක වචනේ නෑ. ඒක වචනේ නැතුව කොහොමද තැනක නිහි කතා කරන්නේ? එක හාමුදුරු කෙනෙකුට මොකක් කියලාද කියන්නේ? එක හාමුදුරු කෙනෙකුට අපි බික් කියන වචනේ අරගෙන ඉවරලටම බලපුවම මේ හාමුදුරුවන්ගේ ඒක වචනේ මොකක්ද? එක හාමුදුරු කෙනෙක් ඉන්න ඕනේ තැනක අපි ඉන්නේ. එක හාමුදුරු කෙනෙකුත් ඉන්නවා, දෙන්නෙකුත් ඉන්නවා, තුන් දෙනෙකුත් ඉන්නවා, 15 දෙනෙකුත් ඉන්න පුළුවන්. මෙහෙම තැනක අපි ඉන්නේ. එහෙම තැනක ඉන්නෝ නම් බික් කියන වචනේ නැත්තම් ඇබ්සන්ට් නම් මේක. ඒක වචනේ ඇබ්සන්ට් වෙන්නේ කොහොමද? ඒක වචනේ ඇබ්සන්ට් වෙන්න බෑ. ඒක වචෙන්ට නමක් තියෙනවා. මලක් නම් ඒකට කියනවා එක මලයි. මල් දෙකයි. එහෙම කියනවා. අන්න මල් දෙකක් තියෙනවා. එතකොට දැන් අපිට පේනවා මේක වර්ණ කියලා තියෙනවා. මල තියෙනවා මල් තියෙනවා. ඒක වචනෙත් තියෙනවා බහුව වචනෙත් තියෙනවා. බික් කියන එකේ ඒක වචනේ නෑ. ඇත්තටම කියනවා නම් අපි කන පිට ඇඳගෙන තමයි හොඳ පිට කියලා හිතාගෙන මේ ඉන්නේ.